දැන්නම් වෙලාව පාන්දර 1:00කට වගේ අපි ඉන්නේ නල්ලතන්නේ සිරිපාදේ කරුණා කරන්න අපි තෝරගත්තේ අද 60 නල්ලතන්නේ මාර්ගය. තව මාර්ග ගොඩක් තියෙනවා. අපි ඒ ගැන වීඩියෝ එක තුලදී කතා කරමු. අපි දැන් මේ නල්ලතන්නේ කරුණා කරන්න කලින් සිරිපාද කරුණා කරන්න පටන් ගන්න කලින් පොඩි බත් ටිකක් ගන්න නැවතිලා ඉන්නේ. කැප් එකක් අත් මේස් ඒ වගේ දේවල් ටිකක් ගන්න තමයි මෙතන මේ බලන්න. මේ කඩ තියෙනවා ගොඩක් නල්ලතන්නේ පල්ලෙහා. කරුණා කරන්නදී වාහන පාක් කරාට පස්සේ යන මාර්ගයේ දෙපැත්තේ ඕන තරම් මේ වගේ කඩ තියෙනවා. ඉතින් ඔයාලට ඕන කරන දේවල් ගන්න පුළුවන්. අපි මෙතනින් මේ බත් ටික අරගෙන ඉස්සරහට කරුණා කරන්න යන්න. වීඩියෝ එක පුරාවටම රැඳිලා ඉන්න. අපි දැන් මේ බත් ටිකත් අරගෙන සිරිපා කරුණා කරන්න සිරිපාදේ ශ්‍රීපාදස්ථානය කියලා බෝඩ් එකක් හදලා තියෙන අලුතෙන්. අලුත්මත් නෑ, දැන් ටිකක් පරණයි මේක. අපි දැන් ඒ කිට්ටුව ඉන්නේ. මෙතනින් ඉස්සරහට තමයි අපේ ගමන පටන් ගන්නෙ. ඊළඟට අපිට හම්බෙනවා මකර තොරණ. මකර තොරණට පස්සේ ඊට පස්සේ සීත ගඟුල, ඉන්දිකටුපාන, ඒ වගේ මේ සුවිශේෂී ස්ථාන කීපයක් තියෙනවා සිරිපාදේ. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මේ ගමන ලෑස්ති කරගත්ත ටිකක් හදිස්සියේ. හින්දා මම මේ වීඩියෝ එකක් කරන්න හිතාගෙන හිටියෙත් නෑ. මේ වීඩියෝ කීපයක් ක්ලිප් කීපයක් එකතු කරලා තමයි මේ vlog එක කරන්නේ. වීඩියෝ එකක් කිරීමේ අදහසින් නෙමෙයි මේ වීඩියෝ එක කරේ. ඉතින් අපි ගමන ලෑස්ති වුණේ හදිස්සියේ. ඒ නිසා තමයි අපි මේ නල්ලතන්නේ මාර්ගය තෝරගත්තේ. මෙතන තියෙන්නේ මේ අලුතෙන් හදපු පොඩි පන්සලක් වගේ තැනක්. අපි කලින් පාරවල් වල එද්දී මෙතන ඉදිකිරීම් කටයුතු කරමින් තිබ්බේ. දැන් නම් ගොඩක් දුරට ඉදිකිරීම් කටයුතු කරලා ඉවරයි. ඉතින් අපි එතනත් ටිකක් වෙලා එතනත් බලලා අපි ගමන් කරන්න පටන් ගත්තා ඉස්සරහට. හැට නල්ලතන්නේ පාර කියන්නේ සිරිපාදේ අපිට කරුණා කරන්න තියෙන පාරවල් වලින් පහසුකම් වැඩිම මාර්ගය. ලේසිම පහසුම මාර්ගය කියන්න බෑ දැන්. මොකද දැන් සඳගල තැන්න මාර්ගයේ තියෙන හින්දා පහසුකම් වලින් වැඩියෙන්ම තියෙන මාර්ගය තමයි හැට නල්ලතන්නේ මාර්ගය. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මකර තොරණ ආසන්නයට. මේ හරිය මේ ලයිට් දාලා ටිකක් ලස්සනට තියෙනවා. ඔයගලන්ට ඉස්සරහින් පේන්නේ මකර තොරණ. මෙතනින් තමයි සිරිපා කරුණාව ආරම්භ වෙන්නේ. චාරිත්‍ර කතාවත් ඉටු කරලා මෙතනින් තමයි සිරිපා කරුණාව ආරම්භ වෙන්නේ. ඉතින් අපි කතා කර හිටියේ සිරිපාදේ ගමන් කරන්න තියෙන මාර්ග ගැන. ඉතින් රත්නපුර පැත්තෙන් ගත්තොත් කුරවිට මාර්ගය තියෙනවා, දැරණියගල මාර්ගය තියෙනවා, ආයේ පලාබද්දල මාර්ගය රජමාවත තියෙනවා. හැටන් පැත්තෙන් ගත්තොත් නල්ලතන්නේ මාර්ගය තියෙනවා. දැන් ආයේ තියෙනවා සඳගල තැන්න මාර්ගය. ඉතින් ප්‍රධාන වශයෙන් ගොඩක් අය කරුණා කරන්නේ නල්ලතන්නේ මාර්ගය සහ පලාබද්දල මාර්ගය, කුරුවිට මාර්ගය කියන මාර්ග වලින් තමයි. සඳගල තැන්න මාර්ගයේ පහසුකම් අඩුයි, පහසුකම් නැති තරම්. මොකද ලයිට් එකක්වත් නැහැ. ඉතින් දවල් කාර්ය වගේ තමයි ගමන් කරන්න පුළුවන්. අපි දැන් සෑහෙන දුරක් ආවා. මොකද මම වීඩියෝ ගොඩක් රෙකෝඩ් කරේ නැහැ. කළුවර හින්දා ගොඩක් පේන්නේ නැති හින්දා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ සීත ගඟුල හරියට ඇවිල්ලා ඉන්නේ. ගොඩක් අර රෑ නිසා පේනවා අඩුයි. අපේ කවුරුත් කෝඩු කාර්යෝ නැති හින්දා
අපි මෙතන මුකුත් චාරිත්‍ර එහෙම කරන්නේ නැහැ. මේ ගමන පුරාවට චාරිත්‍ර කෝඩු චාරිත්‍ර සිදු කරන්නේ නැහැ අපේ කෝඩු කවුරුත් නැති හින්දා. ඉතින් අපි මෙතන ටිකක් වෙලා ඉඳලා ඉස්සරහට ගමන් කරනවා. මෙතන මේ ගොඩක් හානියට පත් වෙලා තිබ්බා. මේ පහුගිය දවස්වල කුණාටුවෙන් එහෙම මේ එතන පස් වලින් එහෙම වැහිලා මේ පාලමට හානියක් වෙලා තිබ්බේ නැහැ. ඒත් මේ නාන තැන් වලට එහෙම ටිකක් හානි වෙලා තිබිලා තියෙනවා. දැන් නම් ඒවා පිළිසකර කරලා හදලා පිළිවෙලකට තියෙනවා. අපි දැන් මෙතනින් ඉස්සරහට ගමන් කරන්න පටන් ගන්නවා. මාර්ගයේ පුරාවටම මම කලින් කිව්වා වගේ කඩ සනීප ආරක්ෂක පහසුකම් වලට වැසිකිලි ඒ වගේ දේවල් මාර්ගයේ පුරාවටම දැන් තියෙනවා. ඉතින් අර ගොඩ දෙනෙක් ගමන් කරන නිසාමද මන්ද මාර්ගය පොඩ්ඩක් කැලි කසල වලිනුත් බහුලයි. මොකද සුන්දරව තිබ්බ මාර්ගයක් මිනිස්සුන්ගේම හැසිරීම නිසා දැන් විනාශයට පත් වෙමින් තියෙන්නේ. ඉතින් එහෙම කරන්න එපා කියන ඉල්ලීමකුත් මම මේ වීඩියෝ එකේදී ඉල්ලනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ නල්ලතන්නේ මාර්ගයේ ඉදිකටු පානට. මෙතනත් පොඩි කඩයක් තියෙනවා, අම්බලමක් තියෙනවා. මෙතනින් ඉස්සරහට ගියාම මාර්ගයේ ෂෝට් කට් එකක් තියෙනවා රත්නපුර පාරට සම්බන්ධ වෙන. ඉතින් අපිට ඕන ඒ පාරේ ගිහිල්ලා රත්නපුර පාරට ගිහිල්ලා ගිය හැකි. එහෙම නැත්නම් කෙලින්ම මේ මාර්ගයේ උස්සෙන්ම හරියට දඹ හරහා උඩ මළුවට යන්න පුළුවන්. හැබැයි අපි අද ගමනේදී තෝරගන්නවා මොකද අද සෙනසුරාදා උදේ දවසක අපි සෙනසුරාදා පාන්දර අපි කරුණා කරන්න ගත්තේ. දැන් වෙලාව පාන්දර 5ට කිට්ටු වෙලා වගේ තියෙන්නේ. 4:00මාර පහු වෙලා. ඉතින් ලොකු සෙනගක් ඉන්නවා මහගෙඩි නබේ. ඒ හින්දා අපි තෝරගත්ත රත්නපුර පාරට සම්බන්ධ වෙලා එතනින් උඩට කරුණා කරනවා. මොකද සෙනක දවසකට හොඳම විකල්පය තමයි ඒක. මොකද මහගිරි නබේ පෝලිමට හිර වුණොත් සෑහෙන වෙලාවක් පෝලිමේ ඉන්න වෙනවා. ඉතින් රත්නපුර මාර්ගයෙන් කරුණා කරන පිරිස අඩු නිසා පුළුවන් හැමෝම හැටන් පාරෙන් රත්නපුර මාර්ගයට සම්බන්ධ වෙලා යන එක තමයි හොඳ. මේ ස්ථානයෙන් තමයි දකුණට හැරුණාම හැටන් පාරෙන් රත්නපුර පාරට සම්බන්ධ වෙන පාර තියෙන්නේ. දැන් නම් වෙලාව 5:00මාර වගේ වෙලා තියෙන්නේ. 5:00මාර 6 කිට්ටු කරලා දැන් අපි රත්නපුර පාරට ඇවිල්ලා තියෙන්නේ. මොකද මට අර පාරේ වීඩියෝස් ගන්න බැරි වුණා කළුවක නිසා. දැන් ඉර සේවයත් ඉවර වෙලා වගේ. මොකද මේ පැත්තට ඉර සේවය පේන්නේ නැහැ. රත්නපුර පැත්තට ඉර සේවය බලන්න බෑ. ඉර සේවය බලනවා නම් අනිවාර්යයෙන්ම හැටන් පාරෙන් තමයි මහගිරි දඹේ තමයි ඉර සේවය බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට රත්නපුර පාරට આવොත් ඉර සේවය බලා ගන්න වෙන්නේ නැහැ. උඩ මළුවට යනකම්. මේ නවතින්න එපා පිටිපස්සේ බ්ලොක් වෙනවා. දැන් අපි රත්නපුර පාරට සම්බන්ධ වෙලා උඩට කරුණා කරන ගමන් ඉන්නේ. පොඩි සෙනගක් මේ පැත්තෙත් ඉන්නවා. මොකද හැටන් පැත්තෙන් ආපු අය මේ පාරට සම්බන්ධ වෙලා එන හින්දා අපි ඉස්සරහට කරුණා කරලා බලමු මොන වගේද කියලා. පෙර යාම බුද්දං සරණේ ගාඤ්ඤායි මද්දිම ධම්මං සරණේ ගාඤ්ඤායි
ආලෝයම සංගං සරණේ දැන් අපි ඉන්නේ රත්නපුර පාරේ මහගිරි දඹ කිට්ටුවට. මහගිරි දඹේ වගේ තමයි. ඉතින් ගොඩක් අපිත් එක්ක ආපු ගොඩක් අය ටිකක් අමාරුයි කරුණා කරන්න, මොකද මහන්සියක් තියෙනවා. දැනගත් හින්දා ටිකක් ගමන පරක් වුණා. කට්ටිය ටිකක් අමාරු වුණා. ඉතින් ඒ නිසා දැන් හෙමින් අපි කරුණා කරනවා සෙනගත් දැන් ටිකක් වැඩි උඩට යන්න පොලිමක් තියෙනවා පොඩි. මොකද මේ වෙලාවේ දැන් උදේ 6 කිට්ටු කරලා තියෙන හින්දා 6:00 මේ වෙලාවට උඩමළුව වහනවා. උදේ තේවාව කරන නිසා මේ වෙලාවට උඩමළුව වහනවා. එතකොට උඩමළුව අරිනකම් ඒ කට්ටිය පොලිමේ ඉන්නවා. ඒ නිසා අපිටත් ඒ පොලිමේ ඉන්න වුණා. දැන් ඉස්සරහින් පොඩි පොලිමක් තියෙනවා කියලා දැනගන්න හම්බුණා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද තත්ත්වය කියලා. මට ඇත්තට පස්සෙම මේ කියන්න තියෙන්නේ අපි තව පොඩ්ඩක් දුර යන්න තියෙන්නේ. යා. අන්න මළුව. ඔන්න මළුව. ගිමන් කාලට සැත පේන හැටියට නම් තව ටික දුරයි. මොකද උඩමළුවත් පේනවා අපිට තාම. හැබැයි අපි අන්තිම කඩේ හරියටවත් ආවේ නැහැ. ඊට පස්සේ හුලං කපුල් අහුවෙනවා. හුලං කපුල්ලෙන් පස්සේ තමයි ටිකක් අමාරුම හරිය තියෙන්නේ. නැග්ම වැඩි. තුවාලට පේනවා ඇති අර මේ වෙලාවේ ඉර නැගගෙන එන වෙලාව හින්දා අහස එහෙම මාක ලස්සනකට පේනවා මේ හරියට. අපි ඉතින් ඉස්සරහට කකුණා කරගෙන යන්. පාදයට යවහං නොදැනී ගුණ පාන යුදයට ආයුද යග්ගත්තා මෙන අද හෙට දොනොදෑ නෙයිතිර නැති පාන මදකට පවසමි තුන් සාරණේ. දැන්නම් ටිකක් නැග්ම වැඩි. දැන් මහගිරි දඹේ උඩ හරි අපි ඉන්නේ. මෙතනින් එහාට කොහොමත් නැග්ම වැඩි වෙනවා. ගොඩක් වෙලාවට සංචාරකයින්ව අපිට මේ වෙලාවට හම්බෙනවා. ඒගොල්ලෝ කරුණා කරලා බහිනවා. මොකද ඒගොල්ලෝ ගොඩක්ම සිරිපාදේ කරුණා කරන්නේ වන්දනා කරනවට වඩා ඉරසේවේ බලන්න තමයි ඒගොල්ලෝ ගොඩක්ම මේ සිරිපාදේ එන්නේ. ඉතින් මේ වෙලාවට ඒගොල්ලෝ ඉරසේවේ බලලා බහිනවා. අපිට බලා ගන්න පුළුවන්. අපේ අයියා කෙනෙකුත් හම්බුණා කකුණා කරලා බහිනවා. අයියා කෙනෙක් කිව්වට ඉතින් බාප්පා කෙනෙක්. නොනෙමි මල් තොර නොවගෙන ආලුයම පුදමි තෙල් කර මත දැන් එරදාව සාරිමි මුල් කර තුන්
දැන් අපි ඉන්නේ උඩම හරිය ඉන්නේ. දැන් අපිට තව පොඩි දුකයි තියෙන්නේ උඩමළුවට යන්න. දැන් අපි පොලිමේ ඉන්නේ. මොකද මේ වෙලාවේ තමයි උඩමළුව ඇරලා තියෙන්නේ තේවාවෙන් පස්සේ. ඉතින් දැන් තමයි ටික ටික පොලිම ඉස්සරහට යන්නේ. දැන් නම් එළිය වැටලා තියෙන්නේ ගොඩක්. වාට දැන් මොකද හිතෙන්නේ? මට නම් මහාත්ම සන්තෝෂයක් දැනෙනවා. දැන් අපි උඩමළුවටම ඇවිල්ලා ඉන්නේ. උඩමළුව පේනවා. තව මීටර් 50ක් වගේ තමයි තියෙන්නේ අපිට උඩට යන්න. ඒ වුණාට ලොකු පොලිමක් තියෙනවා. ඉතින් පොලිමේ විනාඩියකට පඩියක්වත් යන්නේ නැති තරම්. ඉතින් හිමීට අපි යනවා. මොකද අද සෙනසුරාදා දවසක් නිමාඩු. කොහොමත් මාර්තු මාසය කියන්නේ ගොඩක් සිරිපා කරුණා කරන මාසයක්. ඉතින් සෙනසුරාදා දවසක් වුණ හින්දා කාලගුණෙත් ප්‍රශ්නයක් නැති හින්දා අද ගොඩක් දෙනෙක් කරුණා කරන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් ලොකු සෙනගක් ඉන්නවා. අපි ඉතින් කොහොම හරි පොලිමේ ඉඳලා උඩමළුවට ආවා. දැන් තියෙන ඉතින් වැඳ ගන්න කොහොම හරි කියලා අපි උඩමළුවටම ගිහිල්ලා වැඳලා වීඩියෝ එක අවසන් කරමු. රත්නපුර පාරෙන් එන කට්ටියයි හැටන් පාරෙන් එන කට්ටිය ඔක්කොම අන්තිමට එකම පොලිමකට ඇවිල්ලා තමයි පද්මගාවට යවන්නේ වන්දනා කරන්න. ඉතින් අපි උඩමළුවට ගිහිල්ලා මොකද සිරිපතුල තියෙන ස්ථානයේ ෆොටෝ ගන්න වීඩියෝ කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි දැන් වැඳලා පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. දැන් තියෙන්නේ චාරිත්‍රාක් තියෙනවා උඩමළුවේ මේ තියෙන ගාන්ටාරේ ආපු වාර ගානට අනුව ගහනවා. ඉතින් ඒකත් ඒ චාරිත්‍රෙත් අපි ඉටු කරලා පල්ලෙහාට ගිහිල්ලා පහන් පත්තු කරලා ඒ දේවල් ටික කරලා ආපහු පල්ලෙහාට කරුණා කරන්න තමයි තියෙන්නේ. අපේ නඩේ ආපු හැමෝම නෑ මෙතන. මොකද ගොඩ දෙනෙක්ව අපිට මග ඇරුණා. ඒ කට්ටියත් උඩමළුවේ ඉන්නවා. අපේ ආපු අය හැමෝම දැන් ගාන්ටාරේ තමන් ආපු වාර ගානට අනුව නාද කරනවා මෙතන. දැන් අපි ගාන්ටාරේ ගහලා ඉවරයි. පල්ලෙහාට දැන් අපි පහන් පත්තු කරන ඒ හරියට ගිහිල්ලා නඩේ ඉතුරු කට්ටියවත් එකතු කරගෙන නඩේ ඉතුරු කට්ටියත් එකතු කරගෙන ආපු විදිහටම එකටම පල්ලෙහාට කරුණා කරන්නයි යන්නේ. දැම්ම ගමන් දැන් හරි. ඉතින් අපි කරුණා කරලා ඉවරයි. මේ දැන් ඕගොල්ලන්ට පේන්නේ අර මං වීඩියෝ එකේ මුලදී කිව්ව සඳගල තැන්න මාර්ගයේ ඇවිල්ලා නල්ලතන්නි මාර්ගයේ මහගිරි දඹට එකතු වෙන තැන. මේ මාර්ගයේ පල්ලෙහාට ගියොත් අපිට සඳගල තැන්න මරේ වතු යාය පැත්තට ගිය හැකි. ඉතින් මේ තමයි සඳගල තැන්න මාර්ගයේ නල්ලතන්නි මාර්ගයට එකතු වෙන ස්ථානය. ඉතින් මම වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා වගේ වීඩියෝ එකක් කරන්න ව්ලොග් එකක් කරන්න ප්ලෑන් කරලා කරපු වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් ගමන පුරාවට ගත්ත ක්ලිප්ස් ටිකක් එකතු කරලා තමයි මේ ව්ලොග් එක හැදුවේ.
ඉතින් තවත් දවසක සිරිපා කකුණා කිරීමේ බලාපොරොත්තුවෙන් වෙන මාර්ගයකින් හෝ මේ මාර්ගෙම කකුණා කිරීමේ බලාපොරොත්තුවෙන් වීඩියෝ එකෙන් සමුගන්නවා. ඉතින් හැමෝටම සමන් දෙවි පිහිටයි. channel එක subscribe කරන්න, අනිත් අයටත් බලන්න share කරන්න. එහෙනම් ගිහිල්ලා එන්න. සුබ දවසක්. පාටත් කළු රතු මැණිකක් සේමෙන ඊටත් වැඩියෙන් තුන් සරණේ ගුණ රසයට මිබිඳු මිස වෙන කොයිනේ දසය